Hello friends, welcome back to another gameplay video. ඉතින් ආද play කරන්න යන්නේ horror film The Baby in Yellow Act 1 එක තමයි. ඉතින් අද play කරන්න යන්නේ. ඉතින් අපි මෙතන ඉන්නේ. මෙතන නෙමෙයි ඉන්න ඕනේ. ඉතින් ඔයාලා lift එකෙන් ඇවිල්ලා මෙන්න මේ දොර ගාවට එන්න ඕනේ. ඊට පස්සේ මෙතන මල්පෝ. අට ශිරාටම යන්න බෑ. හරි. ඔන්න ඔතන මල් පෝච්චියක් තියෙනවා. හරිද? ඔය මල් පෝච්චිය දාලා ඔතනින් ඒ මල් පෝච්චිය අරගෙන වෙන පැත්තකට දාලා දාන්න තියෙන්නේ යතුරු ඊට පස්සේ අරින්න දොර. මචං බොක්ක. හරි හුරුතල්නි. නෑ නේ. එක්ක හුරුතල් නෑ. මචං මං ටොයිලට් එක දාලා ෆ්ලෂ් කරන්න යන්නේ. මං දන්නේ මේ සමහර වෙලාවට ඔක බග් වෙනවා. බලමු ඉතින් දැනුත් බග් වෙනවද කියලා. බග් වෙනවා වගේ ෂීන් එකක් වෙන්නේ. බග් වෙනානේ. ඔව් බග් වෙනවා. බෑ. වැඩේ කරන්න බෑ. මචං බග් වෙනවා. මචං බොක්ක අපි try කරලා බලමු. නේ තව පාරක්. බෑ බග් වෙනවා. අනේ අම්මපා. ආයි පාරක් ඵලයන්. බග් එක ඉවර වෙනකම් මං කරනවා. හරි. ඔට ශිලාට මේ පාර අන්න හරි හෙට වැටුණා. අනේ උඹට මචං වග් නම මං වට නම දානවා බුද්ධික කියලා. මචං බුද්ධික පුතා. මොකෝ වෙන්නේ? ඔට ශිලාටම මේක බග් වෙනවා. ඉතින් කමන්නේ බග් වුණාට අපි මෙයාව අරන් යන්කෝ. මෙයාට අපිට කුක්කු දෙන්න ඕනේ. කුක්කු නෙමෙයි කීරි. චම්බොක්ක. sorry ඔතෙන් දෙමෙ මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ. මං ගිලා කීරි එක හදන් ඉන්න. කීරි නෙමෙයි උඩ කියනවා. කීරි එක හදන්න දෙයක් නැහැ ෆ්‍රිජ් එකේ තියෙනවා. ඔන්න ඔය කීරි එක ගනි. මේක වහප ගියා. චම්බොක්ක. මොකෝ වෙන්නේ? මු කැමතිද මේකට? ෂොට් එකක් ගහපන්. අට ශිරාවටම අම්මපා මම නම් උඹට ඊළඟ දවසේ කැම දෙන්නේ නැහැ. කාපු ගමන්ම මචං උඹ ෂොට්ටි පාලයාගේ පුතා වෙනවා. නෑ නේ බුද්ධික පුතා වෙනවා. ඵලයන් ඕක ඇතුළේ පොඩ්ඩක් ක්ලීන් වෙලා වරේ. අම්මපා ශිරාවටම ඔය ටැප් එකෙන් හොදන්න පුළුවන් නම් ටැප් එකෙන් හොදනවා. ප්ලස් වෙන්නේ බග් වෙලා වගේ ෂීන් එක. අපි යම්බා ඕක ඕනෙම නෑනේ. ශිරාටම වරදක් කරත් සිතකින් තමයි ඈ. වරදක් කරොත් සිතකින් තමයි. මචං බොක්ක. වරදක් කරත් සිතකින් තමයි ඈ. එනම් කොල්ල ආපි ගියා. පැම්පස් එක දීපන්. මචං බොක්ක. ඔට්ටු ශිරාට ඌ අන්තරස්ථාංගල. අපි පැම්පස් එක දාගමු මෙහෙන්. මචං බොක්ක. එලෝ. ආහා. මේ ඉන්නේ. මචං බුද්ධික ළමයා. කොයිද යන්නේ? ඔන්න ඔයාට දඬුවමක්. පඩිපෙළ දිගේ රෝල් වෙලා ඵලයක්. හොඳ වැඩේ උඹට. හරි මචං. බුද්ධික ළමයා පොඩ්ඩක් අඩවල ගත්තා. අඩවල කිව්වට මු අමරණීයයි නේ. මු බේබින්ද යලෝනේ මචං. උට යකා වැහෙන අන්තිමේ හරියේදී. ශිරාවට මේ මාරුවෙන් යකෝ. හරි. උඹ hina වෙන්න එපාකෝ. උඹ hina වෙදි කැතයි. උරුතල්ලේ වැටි. හරි. අපි තව පාරක් try කරමු. මචං බොක්ක ෆ්ලෂ් වුණාට ෆ්ලෂ් වෙන්නේ නැහැ. අර දැක්කනේ කූර හෙළුණා. ඔක තමයි ප්‍රශ්නේ. ඔක ප්‍රශ්නේ අබ්බා. ඔක ඔබලගේ ෆෝන් එකේ try කරලා බලපන්. ඔක තමයි බං ආතල්ම එක. ඌ ෆ්ලෂ් වුණාට පස්සේ ඇතුළට ගිහිල්ලා කැරකිලා ඊට පස්සේ ආයි උඩට කොමන්ට් එකේ පියනත් ඇරිලා මේ උඩට විසික් වෙනවා බං. ඕන්නේ පාරේ මෙහාට මං උඹට කතා කියන්න යන්නේ. කතාවක් කියලා දෙන්නම් මං. නැද්ද මචං උරුතලේ බෝලපොම්මුකි. වරදක් කරත් සිතකින් තමයි ඈ. වරදක් කරත් සිතකින් තමයි කියලා කියන්නේ මචං. අර සින්දු අහලා දිනාද? මචං බොක්ක කළු පූෂාවදිමු. හෙලෝ. මං බබා වගේ මරුත්තුකින්. ඊට බං ඔන්න හෙත් එක්ක. ඕකේ මගේ කතන හැකියාව බලපන් මචං. ඕකේ යා. ඉතින් කතන හැකියාව පටන් ගන්න. ඔන්න කුමාරයෙක් හිටියලු ඇඳේ නිදාගෙන. කළු පූෂා වාලේ උඩින් ඇවිල්ලා කිව්වලු මං රහසිගත ගාඩන් එකක් හොයාගත්තා. අස්සන තන පිටියක් හොයාගත්තා කියලා. මේ ලක්ෂණ කළු පූෂා ලක්ෂණද කියලා දන්නේ නැහැ. කළු පූෂා කිව්වලු. එයාලා එන්ට්‍රන්ස් එක ඒ කියන්නේ රත්තරන් ලස්සන රත්තරන් දොරෙන්
ඇතුළට යද්දී ලොකු වතුර මලක් හම්බුණාලු. ඒ වතුර මලු ගොඩාක් ලොකුයිලු. යාළුවාගේ රත්තරන් ගේට්ටුව ගොඩක් වටිනවා නේ. එකපාර කුමාරයාට චූන් වුණාලු. චූන් වුණ ගමන් අර මල් ටික ඔක්කොම කාපාන් ගියාලු. ඊට පස්සේ පූෂාට හිතුණාලු මොකද්ද? ඒක තමයි යකෝ අහන්නවත්. පූෂාට හිතුණාලු ඇයි මං මූව මෙතනට ගෙනාවේ කියලා. ඕක තමයි කාතාව. දැක්කනේ මගේ කාතන හැකියාව. ඔයාලට පුළුවන් බං මේම කතා කියන්නේ. සම්බෝක්ක. ඉදාගනින් බං. මට ටී බාන්න යන්න තියෙනවා. මෝඩෙක් බං උඹ. මෝඩෙ ඉන්නේ මේ අලිම මෝඩයා නේ මචං. උට බං අලි මෝඩයා කියලා කියන්න ඕනේ. සම්බෝක්ක ටීවී එක දාපන්. ඉඳ ගන්න බෑ බං. ශිරාවට බෑ. ඕකේ. මොකක් හරි ප්‍රශ්නයක්. හෙලෝ. මට දොර වහන්න අමල්ක වෙලා ඉන්න තමයි මම බැලුවේ. මට ඉඳ ගන්න බෑ. දොර වහන්න ඕනේ මුලින්ම. හරිනේ දොර වැහුවානේ. දැන් ඉතින් ෂේප් එක කැපෙන්න ඕනේ නෑ බං. ටීවී බලමු. අට ශිරාටම අර ඉන්නේ සැම්සුන් මොනාරි අර දෙකට නාන ඩිවයිස් එකක්ද? නෑනේ ටෝස්ටරයක්. ඔව් ටෝස්ටරයක් බං. පාන් ටෝස්ටරයක්. අට ශිරාවටම හරි උඹට ඉඳාගනින්කෝ. බගිවට බං මම නිදා ගන්නවා. එయ్యකෝ මම නිදාගන්නේ. හරි මචං. දැන් බබා අඬනවා ෂට්ටියක් ඇහෙනවා. චම්බොක්ක. කීරි බෝටලයක් දෙන්නයි. මචං බොක්ක. අර ශිරාට මූණේ මචං. ඇත්තටම මම වහලේ බැලුවේ බං වහලේ බඩ ගන්නවා. සමහර වෙලාවට වහලේ බඩ ගන්නවා. මචං මං කිව්වනේ. ඔය විලා ද බේබි ඉන් යෙලෝ. මෙව්වලෝ. චම්බොක් ආහා මේ ඉන්නේ අපේ උඩික මල්ලයා. මලයා නෙමෙයි බං ලාමයා. මොකද්ද වඩෝනේ? ඕකි. දැන් ආයි කාමරේට යන්න. අයියකෝ උඹම පැල්ල උඹ මාඩනවා දෙන්න හිටින්න මම මූණ කනට. රීඩින් ෂෑ නෙමෙයි. ඔන්නම හිට බං. leave and close the door මචං. චම්බොක් නිදාගනින්. ෂුවර් නේ බං උ නිදාගත්තට හැරලා හිටියද කියලා කතා කියන්න ඕනේ නෑ. අපි බලලම යන්කෝ. චම්බොක්ක උ නිදාගෙන බං. මට වැඩක් නෑනේ උ නිදාගත්තත් නැතත්. චම් බුද්ධික ළමයානේ. බුද්ධික කියන්නේ මගේ නම නෙමෙයි. සමහර වෙලාවට බං මං වොයිස් කවර්ස් දෙද්දි වොයිස් කවර්ස් ටික කාට් වෙනවා. ඔක බං මගේ ප්‍රොබ්ලම් එකක් නෙමෙයි. ඒක මේක ඇවිල්ලා පොඩි මේකක වැරද්දක්. අය මචං අර ටෝස්ටර් එක පෙන්නනවා 4000 ටෝස්ටර් එකක්. මටත් බං ඔහොම ටෝස්ටර් එකක් තියෙනවා. මට කිව්වට අපේ ගෙදර. ඔන්න අපි යනවා night 2 එකට. The child laughly look isn't funny. The shitter. Okay මචං බොක්ක. hello. අට්ටු ශිරාට අන්න රුටි බලන්න. මචං බොක්ක. ඌ මෙතන නෑ අතන ඉන්න. හරි අපිට වැඩක් නෑ බං. කිරි බෝටල් ශිරාවටම කිරි බෝටලේ මිෂින්. ඔඩු ඉගරම් බං ශක බුන් වුණා බං. ශක බුන්නේ මේ ශක බ්ලාස්ට් වුණා. ශිරාවටම නෑ. හරි කපට් වල බලමු. සං හෙලෝ. ඔටු ශිරාවටම කුයි දෙයක් කුයික. මෙතන බලමු. බඩු නෑ බං. ආර තියෙන්නේ. කිරි බෝටලේ වරෙන් මෙහාට. මයෙන් කන බලා ගන්නද? මචං බුද්ධික ටී බල හිටිය ඇති. දැන් මේක ෂොට් එක ගහන්න බීම් එකක්. සුපිරි බීම් එකක්. අනේ මූ කාපු ගමන් කාපු බතේ රෙනා වගේ මූ ටොයිලට් එකට ඵලයන් බං. මචං මේ සීන් එක නම් බග්ම වෙනවා. අර බලපන් බග් වෙනවා යකෝ. මට මේක කරන්න ආසයි. කරන්න යන්නේ මේක try කරන්න. ඕක පස්සේ කරමු. ඊට පස්සේ නම් මගුලක්ද මම මේක. මචං බොක්ක. ඔටු ශිරාවටම. ඔටු. මං ඇවිදින පැම්පස් එකක් දැක්කමයි. ඇවිදින මිනී පහ වෙනද? නෑ දුවන පැම්පස් එක. මචං බොක්ක. ඔටු ගියා. අන්න ගියා. දුම දාගෙන ගියා. දුම දාන්න මු දෙටියක්ද? උඩද? මචං බොක්ක. යන්නේ කොහෙද? අට්ටු ශිරාවටම. ලෝක ගෝලේ කැරකිලා හිටපන්කෝ. කොහෙද ගියේ? මේ ඉන්නේ. මචං උද්දික.
මූටත් උද්දික වෙයිද දන්නේ මචං නෑ මේකි මචං බුක්ක හොඳ වැඩේ උඹට අර ශිරාට මෙහෙම තර දෙකක් මගේ ඔළුවට ඉත් මේ වුණා නේද මෙව වෙලා මෙව නෙමෙයි හයිලයිට් වෙලා පේන්නේ ළමයි අතරේ ඉස්කෝලේම යන්නේ මං ඉස්කෝලේ ගිහිල්ලා ඉවර නෑ ඔයාලට මගේ වශයෙන් වැඩක් නෑනේ බක් මට ග්‍රැනි එක්ස්ට්‍රීම් දාලා ගෑවුවා කි මම ලොකුකම් කියනවා නෙමෙයි ඔයාලට ඕනනම් කමෙන්ට් එක දාන්න යන්න ග්‍රැනි එක්ස්ට්‍රීම් ගේන්න කියලා ඔයගේ කැට් සෝල්ස් තියෙනවා ඔය ටික ඒකතු කර මම කිව්වම නිදා ගන්න ඕනේ වරෙන් මෙහාට නිදා ගන්න ඕනේ කිව්වහම නිදා ගන්න ඕනේ බං මම මේ වැඩි ෂෙල්ලන් දාන්නවා බ්ලැක් මැජික් පෙන්නුවත් ඔට ශිරාට මේ මොකක්ද ඒ උනේ මොන හරි වුණා බ්ලැක් මැජික් පෙන්නම් ආව දෙන්න කන පැලෙන්න ඕකේ හාවනේ හාවද බැටළුවද හාවගේ කතාවක් තියෙන්නේ අපි හාවව ගමු චම්බුක්ක හාවට කැමතිද හාවට කැමති වගේ ඕකේ the prince and rabbit මට වැඩක් නෑ බං ඔය කතාවේ පෙරලා බං අනිත් පිටුවේ පෙරලා බං හරි කතාව වෙන්නේ හාවෙක් ඉන්නවා ඔය හාවට ප්‍රින්ස් කතා කරන ප්‍රින්ස් කුමාරයා කතා කරලා ඌ බය හිටනවා ඌගේ රතු ඇස් දෙකට ඊට පස්සේ හාව දුවනවා අඩ ශිරාවටම උඹට දෙනවා කන පැලෙන්න එయ్యකෝ මේක විශාල කරදරයක් වුණා ඌ පොට විසික් කරනවා දෙන්නේ උඹේ කන පැලෙන්න බුද්ධිකයා ආනි උඹට හරිනා උට බං හරිමයිනා මට හරිම දුකයි අර බලපන් උට පට්ටිනා ඉතින් හාව දුවනවා හාව දුවලා යනවා මම හිතුවේ නෑ ප්‍රින්ස් කියන කුමාරයා කියනවා මට තව යාළුවෝ ඕනි අනිවාර්යයෙන් එන්නකෝ කියලා. ඉතින් මං කියාගෙන් වොයිස් කවර්ස් ටික පොඩ්ඩක් කට් වෙනවා. ඒක ගණන් ගන්න එපා. බලපන් යකෝ මටත් බය හිටිනවා අර දොරෙන් ඉබිලා ඉන්න ආකාරියා. හාව කොමාරි බේරෙනවා. තමයි කතාව. හාව බේරෙනවා. හා බේරෙනවා. ඔබ මචං අපිට ඇක්ට් 2 එකේදී කියන්නේ The Baby in Yellow ඇක්ට් 2 එකේදී අපිට ඕක අවශ්‍ය වෙන කතාවක්. හරි මචං බොක්ක නිදිද අනේ නිදාගනි මල කාරුමේ දොර වහන්න අමතක කරන්න එපා ගිහපු ගමන් කොහමද දොර ඇරෙනවා ඒක වෙනම කතාවක් ඉතින් මට වැඩක් තියෙනවා යකෝ දොර වැහුණාද අර මම දැන් ගියානේ දැන් චුට්ටකට කලින් කාමරයකට ඔය කාමරේ මචං ඉමර්ජන්සි ෂූප්පුවක් තියෙනවා ඕක අපිට පස්සේ වෙලාවක ඕන වෙනවා පස්සේ වෙලාවක ඕන වුණාට ඕක ඕන වෙනවා ටෝස්ටර් අර තියෙන්නේ මං මුලින්ම හිතුවා Samsung මොකක් හරි අර ටිකට නවන්න තියෙන මොන හරි ඔය මැෂින් එකක් කියලා. බලද්දි මචං ටෝස්ටර් එකක්. ශිඩාට මේ වැටුණා බෑ. ඔට ශිඩාට මේ ගේම් එක න ඔට ශිඩාට මාර පාසල් කරමු නම් මේ ටිකට වෙන්න. මං කිව්වා බං ටෝස්ටර් 4000 කියලා. හෙලෝ. හාව බං. ඔය හාවගේ ෂීන් එක බං ඇක්ට් 2 වලදී ඕන වෙනවා. කැට් සෝල් එකක්. ගරින් ඕක ගත්තා. බඩු ගත්තා. දැන් ටීවී එක බලමු. ඉඳගනි මේක ටක් ගාලා. මං කිව්වාගෙන් පොඩ්ඩක් වොයිස් කවර්ස් ටික කට් වුණා. ඒක ගණන් ගන්න බටන් ඉන්නනේ. ඔක පොඩි ප්‍රශ්නයක්. දෝෂයක්. මගේ දෝෂයක්. මගේ ඇඟිල්ලට පිච්චෙනානේ. පශ්චාත් ප්‍රදේශිත පිච්චෙනානේ. ඔක තමයි ප්‍රශ්නේ. ඔන්න night 3 the shit good night sweet dreams. sweet dreams නේ මේ බම් මේක නම් පට්ටම අමාරුයි. චාමදික අඩු නෑ වුණා ඉඳකට බෑ චම්බුක්ක කෑ ගහන්න තු හිටපන් හරිනේ සෙටල් වුණානේ හිටපන් කොට වාගෙන දැන් ඊයකෝ මේක විශාල කටයක් වුණානේ උතුම ආදයක් බම් මුයින් තියෙන්නේ බං හැමදීම ඕනත් දන්නේ එපාද දන්නේ ඔක්කනේ බං ප්‍රශ්නේ දැන් අපිට Samsung මම මුලින්ම හිතුවේ Samsung දෙකට නවන්න ජොයිස්යක් කියලා ඔක මචං ටෝස්ටරයක් මම දැනගත්තේ නෑ බිත්තරයක් දාන්න බැරිද බං හරිනම් ඔකට මේ බිත්තරෙන් නෑ බිත්තරේ දාන්න බෑ කවන්නේ අර දින්න අපිට තිබ්බේ
ඔවා හතු පෙත්තක් නෙමෙයි චීස් පෙත්තක් දාගමු. චීස් පෙත්ත හරි. අපි මේකක් දාගමු. මම මේවට කැමති කියුකම්බර් මචං. ඔවා කෑවම සුදු වෙනවා. ඒවා salted cucumber. තක්කාලි නම් කැමති නෑ. හැබැයි දාමුකෝ. මොනා දැම්මත් මචං ඔක්කොම දාලා කන්න බෑ. 7 චීස් කෑල්ලන්නේ මෙයාකෝ 7ක් දීපන් මට. හතු කන්න පට්ටම කැමති. ඕකේ 7 ගත්තා. 7 නෙමෙයි. ඒ කියන්න ඕනේ. කියන්න ඕනේ. 7 නෙමෙයි ඉතින්. ඕකට කියන්න ඕනේ නෑනේ. තව 7ක් දාගමුද ඕනේ නෑනේ. ඕනේ නෑ. ලුණු තියනවා. මම ලුණු කන්න කැමතිත් නෑ. හරි. දැන් මා පාන් කෑල්ල ගත්තා. තිබ්බා වැහුවා. සරලයි බං. චකබුම්. ඔට්ටු ශිරාට මේ මොකද වෙන්නේ? Feed me. ඔට්ටු ශිරාටම. Feed the monster baby මචං බොක්ක. මට ඕක දීපන්. ඕකේ. ඔට්ටු ශිරාටම. යෂීර් කණ්ඩකට මොකේකද මං ඉන්නේ? බලපන්. හරි. අතන කිරි බෝටලේ. ඔක අපිට ගන්න ඕනේ. ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? කොහේ හරි හිටෙන පැත්තකට ඵලයක්. හිටෙන පැත්තකට. රෝස්ට් කුකුලෙක් ඉතින් යන්න බැරි නම් අනිත් පැත්ත හැරලා අනිත් පැත්තෙන් ගියා. ඊට පස්සේ එහෙම ගිහිල්ලා ඕයා ගන්න. මෙතනින් යද්දිත් බෑ. එන අර අතන පාරක් තිබ්බ නේද? ඕකෙන් යන්කෝ. ඔය දිනේ මං කිව්වා වගේ මං හිටෙන තැන් වලින් යන්න සරලයිනේ. හිටෙන පැත්තට යමු. අට සිරාටම. මට වැඩ නෑනේ බං. මට මේ ශක බ්ලාස්ට් වෙලා දින්නේ. ශක බුන්නේ මේ ශක බ්ලාස්ට් වෙලා දින්නේ. හරි මේ නේද බං ආවේ. මේනේ. නෑ. ඔහෙන් නෙමෙයි. මෙහෙන්ද? ඔව් නේ බං. හිතෙන පැත්තකට ඵලයන්. මට හිතෙන්නේ මේ පැත්ත. ඒකට මම මේ පැත්තට යනවා. ඔලත් එහෙම කරපන්. කරලා බලපන්. ඕකේ මං කිව්වා වගේ හිතන පැත්තට යන්න. අට ශිරාවටම මං කොහෙද ඉන්නේ? ඕකේ ශකල් වැස්ට් වෙන්න කලින් අපි අර බබාට බොන්න දෙමු. මචං බොක්ක ෂොට් එකක් ගාමුද? ඔබ මොන්ස්ටර් කෙනෙක් වුණා කියලා මම බය නෑ හරිද? බලපන් උඹේ ඇස් ටික රතු වෙලා. ඔබ තියෙන හුරුටලේ නැති වෙලා. ඔබ අමරණීය වුණානේ. හුරුටලේ නැති වෙලා උඹේ. බලපන් උඹේ කැතද? ඕකේ ගනින්. චම්බොක් තරහා ගිහිල්ලා දවල්. ඔට්ටු ශිරාට මුට තරහා ගිහිල්ලා. උඹට තරහා ගියා කියලා මට වැඩක් නෑ යකෝ. ඉතින් මචං මං කිව්වාගේම කට් වෙනවා. ඔයිස්කව ශික්ෂන් කොමන්නේ. මචං මට බෙටි වලින් ගාන. මචං බොක්ක ඔයාට පුළුවන් නම් මාවලක් කන්න. ග්‍රැනි එක්ස්ට්‍රීම් ගාන මේ මට ඔයාට පුළුවන් නම් මචං මාවල්ලන්න. ග්‍රැනි එක්ස්ට්‍රීම් උත් ගැව්වා මම. Granny Extreme 1 Granny 1 Extreme කාලෙදී ශිරාවටම මම පස්සේ කියන්නම්. මේ තියෙන emergency super කැඩුවා ගත්තා. සරලයි. මචං බොක්ක hello චම්බොක්ක ගානි ෂොට් එකක් ගාපන්. මචං විසික් වෙලාම ගියා මට. මචං බොක්ක විසික්ුනේ ඇයි? හරි මචං. ඌ ෂෙටල් වෙලා. හැබැයි උට තරහා ගියොත් ශකබුන් නෙමෙයි ශක කෙලියා. කෙලියට අපිට ශකබුන් තමයි මචං. බොක්ක දැන් උඹ ඔට්ටු මං කිව්වා වගේම තරහා ගියොත් හරි ඈ. තරහා ගියොත් හරි. උට දැන් කතා කියන්න ඕනේ. කතා කියන්න ඕනේ උට හිතෙන කතාව කියන්න ඕනේ. හිතෙන නෙමෙයි කැමති කතාව. ඕකේ ඌ කියා. හරිද? මචං බොක්ක මේ උඹ තරහා අරගෙන මේ මගේ කන පලා ගන්න තමයි. උඹ යකෝ රජා මමද රජා. මෙන්න මේක ගනින්. ගනින්. ඔට්ටු ශිරාට උඹට බයින් ගන්න බලන්න. මේ එහෙනම් ෂොක ගේම් එකකට වරින්. ෂොක ගේම් එකකට නෙමෙයි මගේ ෂොක ටීම් එකට මචං. උඹ එනවද? මචං බොක්ක එනවා. එනවෙයි. ඉතින් වා කළු පූෂ් එක ගනින්. අඩ ශිරාට මූම ගන්න පුළුවන් නම් බං උඹ ෂොකර් ටීම් එකට වරෙන් මගේ. මං උඹ විශ්මුඩිනින් පිළිගන්න. හැබැයි බං ඔය වයසට ගහන අඩ ශිරාට මාර එහා පැත්තේ ඉන්න බාස්කට් බෝල් ගහන එකක්ද? හරි. මචං බොක්ක උඹට ඕනේ මොකෙද්ද? බැටළුවෙක්ද? අර මචං කතාවේ තියෙන බැටළුවාව. බැටළුවාව පිදීලා බලමුකෝ. බැටළුවා දුන්නාට පස්සේ විතරයි අපිට කතාව කියවන්න පුළුවන්. නැත්තම් කියවන්න දෙන්නේ නැහැ. ඒකනේ ප්‍රශ්නේ. මට නම් බෑ බං කතා කියවන්න. මට කියවලා මහන්සි.
වීඩියෝ එක විනාඩි 20ම නවත්තන්න නැතුව වොයිස් කාස්ට් දුන්නා. skip කොහමයි බැටළුවක් කාලා වගේ සීන් එකක්. නාස්ටර්ටම මෙන්න තුන අඩෝ මම රජායකෝ රජා වෙන්න බා මම නැවිලා උට මේ වගේ නාව නෙවෙයි නෙමෙයි. යාන් මොකද මේ ඉන්නේ මට බයයි හිතෙනවා. ඕකේ බලමු ඇහැක් මට සිරි මචං මට බයයි. මට මොකක්ද උනේ? good night act 2 එකෙන් තමයි අපිට මෙවෙන් දින්නේ. එහෙනම් කොල්ල අපි ගියා have a nice day.